අයිබෝන් මේ දවස්වල හැමෝම කතා වෙන BYD වාහන. ඒ වාහනවල පෞද්ගලික ටිකේ ගොඩක් කට්ටිය කතා වුණා BYD වාහනවල විශාල වශයෙන් අනතුරු වෙනවයි කියලා. ඉතින් මේ ගැන තමයි අද අපි මාතෘකාව විදිහට ගත්තේ කතා කරන්න. මොකද දැන් BYD වාහන ලෝකයට එන්නේ ඇත්තටම අපි බලපුවම ඉන්ධන පෙට්‍රල් ඩීසල් ඒ වගේ වාහන වලින් පිටවන දුම් ඒ වගේම පරිසරයට හානි වෙනවා. ඒ වගේම ඕසෝන් ස්තරයට හානි වෙනවා. මේ වගේ එකෝ ෆ්‍රෙන්ඩලි ප්‍රොඩක්ට් එකක් තමයි BYD ඒ ආයතනයේ මගින් ඉතින් ඉලෙක්ට්‍රික් vehicles ඒ කියන්නේ විද්‍යුතය භාවිතයෙන් බැටරි එකක් charge කරලා තමයි මේ වාහන නිතරම ධාවනය වෙන්නේ. ඉතින් මේ BYD වාහනවල ගොඩක් බර අනික් වාහන එක්ක කම්පෙයාර් කරලා බලපුවාම BYD වාහනවල බර ප්‍රමාණය ටිකක් අඩුයි. සහ අනිත් එක්ක තමයි ගොඩක් කට්ටිය ඒ මම මේ කියන්නේ ගොඩක් මිනිස්සු කතා වෙන දේවල්. ඉතින් BYD වාහනවල ක්‍රම්පල් සෝන් හානිවීම ගැන ගොඩක් මාධ්‍ය ආයතන ගොඩක් දෙන අතර දැනට කතා බහට ලක් වෙලා තියෙනවා. ක්‍රම්පල් සෝන් එකක් කියන්නේ වාහනයක ආරක්ෂිත අංගනයක් වන අතර ඒක ගොඩක් අනතුරකදී ශක්තිය අවශෝෂණය කරගන්න ආකාරය ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වෙලා තිබෙනවා. BYD වාහනවල ආරක්ෂිත තත්ත්වය ගැන ගොඩක් පිරිස් ප්‍රශ්න කරන අතර සමහරු එය නිසි ලෙස ක්‍රියාත්මක වූ බව කියනවා. ඉතින් මේක ඇත්තටම මේ වාහන එළියට දැම්මට වාහනවල සාමාන්‍යයෙන් වාහනයක් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියලා තියෙනවා ගොඩක් ඒ ආයතන මට්ටමින් කරන. ඉතින් මේ වාහනයක් එළියට දාන්න ඉස්සෙල්ලා ඒ වාහනේ මොන විදිහටද අනතුරකද මුහුණ දුන්නම කොහොමද ශක්තිය ඒක අවශෝෂණය කරගන්නේ, ඒ ශක්තිය ඒකේ වාහනේ ආරක්ෂිත සත්‍යය කොහොමද, සේෆ්ටි පැත්ත කොහොමද. ඉතින් ඒ දේවල් පරීක්ෂණ මට්ටමේ ගොඩක් වාහන දැන් එළියට දානවා. මොකද මිනිස්සු ගොඩක් දැන් විද්‍යුතයෙන් ඒක වගේ භාවිතයෙන් කියන්නේ එකෝ ෆ්‍රෙන්ඩලි ප්‍රොඩක්ට්ස් වාහන මේ අද සමාජයේ ගොඩක් රටවල තියෙන හින්දා. ඉතින් මේ බොහෝ දෙනා කතා වෙන BYD වාහනයක ක්‍රම්පල් සෝන් එක හානිවීම ගැන කතා කරන්නේ. මේක ආරක්ෂිත අංගනයක් ලෙස නිසිලෙත ක්‍රියාත්මක නොවයයි සිතමින්. නමුත් ඇත්ත වශයෙන්ම ක්‍රම්පල් සෝන් එක හානිවීම කියන්නේ ඒ තමන්ගේම කාර්යයක් නිවැරදිව ඉටු කර බවට ලකුණක්. ක්‍රම්පල් සෝන් එක ගැන ශක්තිය අවශෝෂණය කර ගැනීමට නිර්මාණය කර ඇති බැවින් මේක බිඳී යාම හෝ හැකිලීම සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් මේ ගමන් කරන්නේ ආරක්ෂිත කුටිය. ඒ කියන්නේ සේෆ්ටි සෝන් එක කියලා අපි කියනවා. ඉතින් මොකද්ද මේ අපි බලමු ක්‍රම්පල් සෝන් එක කියන්නේ මොකද්ද කියලා. ඉතින් ක්‍රම්පල් සෝන් එක කියන්නේ වාහනයක ආරක්ෂිත ව්‍යුහයේ වැදගත් අංගයක්. මේක වාහනයේ ෆ්‍රන්ට් ඒ කියන්නේ ඉදිරිපස සහ රිය කියන්නේ පසුපස ඇතුළත් කර ඇති විශේෂ ලෙස නිර්මාණය කරන ලද ප්‍රදේශයක්. මේකේ මූලික කාරණය වෙන්නේ අනතුරකදී ක්‍රෑෂ් ඒ කියන්නේ අනතුරක්කදී ක්‍රෑෂ් එකකදී ඇති වෙන ශක්තිය ඒ කියන්නේ වාහනේ හැප්පුණාන් පස්සේ ඒ වාහනේ මගින් කොහොමද ශක්තිය අවශෝෂණය කරගන්න. වාහනේ ගමන් කරන අයට ඒකෙන් ඇති වෙන බලපෑම මොකක්ද. ඉතින් මේ දේවල් තමයි මේකෙන් වැඩිපුරම කතා බහකට ලක් වෙන්නේ. ඉතින් ක්‍රම්පල් සෝන් එකක් බිඳී යාම බිඳෙන හෝ හැකිලෙන ආකාරයට නිර්මාණය කරලා තියෙන නිසා අනතුරකදී එය හානිවීම සාමාන්‍ය තත්ත්වයක්. මේකෙන් අදහස් වෙන්නේ ක්‍රම්පල් සෝන් එක හානිවීම කියන්නේ තමන්ගේ කාර්ය නිවැරදිව ඉටු කරලා තියෙන එක නෙමෙයිද? අපි දැන් බලමු ක්‍රම්පල් සෝන් එකේ ලක්ෂණ මොනවද කියලා. ඇත්තරම ක්‍රම්පල් සෝන් එකේදී වෙන්නේ ඇක්සිඩන්ට් එකකදී වාහනේ
ඉදිරි කොටස් විශේෂයෙන්ම ගමන් කරන්නේ කියන්නේ රියදුරාගේ සිටින කුටිය වෙත යන්න ඉස්සෙල්ලා ශක්තිය කියන්නේ එයාට හානියක් වෙන්න ඉස්සෙල්ලා ඒ ශක්තිය අවශෝෂණය කරගන්නවා කියන එක තමයි පළවෙනි කරුණ විදිහට මේ ක්‍රම්පල් සෝන් එකෙන් ගන්න. ඉතින් ක්‍රම්පල් සෝන් එක බිඳන ලෙස නිර්මාණය කරලා තියෙන්නේ මේ ගමන් කරන පැසෙන්ජර් කම්පාර්ට්මන්ට්, ඒ කියන්නේ ආරක්ෂිත කුටිය. ඇත්තරම මේක පැසෙන්ජර්ස්ලා, මොකද වාහනේ ගමන් කරන මිනිස්සුන්ගේ, කියන්නේ පැසෙන්ජර්ස්ලාගේ ආරක්ෂිත තත්ත්වය ශක්තිමත්ව තියාගන්න තමයි මේ ක්‍රම්පල් සෝන් එක දෙවනියට වැදගත් විදිහට ඒක ළඟ හදලා තියෙන්නේ. ඉතින් මේ ක්‍රම්පල් සෝන් එක නිසා ගැටුමකදී ගමන් කරන අයට තුවාල වෙන එක අවම කරනවා. ඉතින් මේක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ පෙට්‍රල් ඩීසල් වාහනවලට වැඩිය විද්‍යුතයෙන්, ඒ කියන්නේ විද්‍යුතයෙන් ශක්තිය ගබඩා කරලා බැටරියක් මගින් මේ ධාවනය වෙන වාහනවල ඇත්තටම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ බර ප්‍රමාණය. එතකොට ඒ වල සෙන්ටර් ඔෆ් ග්‍රැවිටි එක ඒ දේවල් ඒ බර අණුවත් වෙනස් වෙනවා. ඉතින් මේක EVs, ඒ කියන්නේ හරි හයිබ්‍රිඩ් වාහනවල මේකේ ක්‍රම්පල් සෝන් එක ඒ කියන්නේ ඒක ප්‍රධාන අංගයක් ලෙස මේගොල්ලන් භාවිතා කරනවා. ඉතින් BYD වල එන බ්ලේඩ් බැටරි තාක්ෂණය සහ ආරක්ෂිත ව්‍යුහයන් නිසා ඒ වාහනවල බොහෝ විට ඉහළ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම, ඒ කියන්නේ සේෆ්ටි රේටින්ග්ස් කියලා තියෙනවා, අපි කියනවා. උදාහරණයක් වශයෙන් BYD වල Alto 3 සහ BYD Seal වැනි ඒ වගේ මාදිලි Euro NCAP, එතකොට NCAP කියන්නේ European New Car Assessment Program. ඒ වගේ ඒගොල්ලන් ශ්‍රේණිගත කිරීම වලදී තොරතුරු හොයලා බලලා තියෙනවා කියලා ඒ ප්‍රෝග්‍රෑම්, ඒගොල්ලන් ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් උත් හදලා තියෙනවා. ඉතින් සේෆ්ටි සෝන් එකේ සේෆ්ටි සෝන් එක කියන්නේ මොකද්ද? මේ සේෆ්ටි සෝන් එක කියන්නේ පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක. එතකොට සේෆ්ටි සෝන් එකේදී තමයි හරි පැසෙන්ජර් කම්පාර්ට්මන්ට්, ඒ කියන්නේ වාහනේ ඉන්න මගීන් වාහනේ ධාවනය කරන කෙනා ඉන්න ප්‍රදේශයට තමයි මේක ඇත්තටම, මොකද වාහනයක් ධාවනය කරද්දී ඉන්න මගීන් ඒ වගේම රියදුරාගේ ආරක්ෂිත තත්ත්වය තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේක අතිශයින්ම ශක්තිමත් ලෙස මේ නිර්මාණය කරලා තියෙන අතර අනතුරකදී මේ ප්‍රදේශය හැකිලීමෙන්, ඒ කියන්නේ හැකිලෙනවා පස්සේ වාහනයක් හැප්පුණෙන් පස්සේ ඒකේ ශක්තිය දරා ගන්න බැරුව හැකිලෙනවා සමහර ලාට. ඒක ආරක්ෂිත කරන එක, ඒක ආරක්ෂා කරන එක තමයි ප්‍රධාන අරමුණ වෙන්නේ. ක්‍රම්පල් සෝන් එක ගැටුමකදී ශක්තිය අවශෝෂණය කරගන්නා විට සේෆ්ටි සෝන් එකේ ගමන් කරන්නන්ට ආරක්ෂිත ඉඩක් තියෙනවා. ඉඩක් සපයනවා. ඒක තමයි ප්‍රධාන කාරණාව. සේෆ්ටි සෝන් එකේ ලක්ෂණ මොනවද? එතකොට ප්‍රධාන වශයෙන් මේකේ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඉහළ ශක්තියකින් යුත් වාහනේ ස්ට්‍රෙන්ත් ස්ටීල් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ වාහනයක සාමාන්‍යයෙන් හයිය, ඒ කියන්නේ ඒකේ ශක්තිය අවශෝෂණය කරගන්න පුළුවන් විදිහට ඒකේ ස්ට්‍රෙන්ත් එක ඉහළ ශක්තියකින් යුක්ත වාහනේ තමයි මේක නිර්මාණය කරන්න ප්‍රධාන වශයෙන් භාවිතා කරලා තියෙන්නේ. ඉතින් මේ එයා බෑග්ස්, ඒක තමයි දෙවනි සේෆ්ටි සෝන් එක. එයා බෑග්ස්, එතකොට සීට් බෙල්ට්ස් සහ වෙනත් ආරක්ෂිත උපකරණ, අපි කියමු සේෆ්ටි කැමරාස්, 360 කැමරාස්, ඒ වගේවත් මේකේ ඒකාබද්ධව තියෙනවා. මේ නිසා සේෆ්ටි සෝන් එක Euro NCAP, ඒ කියන්නේ සහ NHTSA, National Highway Traffic Safety Administration වගේ ප්‍රධාන
ඒගොල්ලන්ගේ තත්ත්ව සහතික ලබා දෙන ආයත මෙවල ඇඩ්මිනිස්ට්‍රේෂන්ස් වල ආරක්ෂිත පරීක්ෂණ ඒගොල්ලන්ගේ කියන්නේ ඒක එහෙම ආරක්ෂිත පරීක්ෂණ වලදී ඉහළ ශ්‍රේණී ගත කිරීම ලබා ගැනීමට සමත් වෙනවා. සේෆ්ටි සෝන් එක නිසා ඉතාමත් ශක්තිමත් ලෙස තමයි මේකේ බ්ලේඩ් බැටරි තාක්ෂණය මගින් ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට බ්ලේඩ් බැටරි එකද ගිනි ගැනීම ගොඩක් වාහනවල දැන් හැප්පුණාන් පස්සේ ගොඩක් ගිනි ගන්න තියෙන ප්‍රතිශතය වැඩි. ඉතින් ඒකේ බැටරිය මගින් මේකේ ආරක්ෂිත තත්ත්වය සහ අවදානම අඩු කරගන්න අනතුරකදී බැටරිය ආරක්ෂාවත් තහවුරු කරගන්න මේක උපකාර වෙනවා. BYD වලදී ආරක්ෂිත ව්‍යුහය ගැටුම් ඒ කියන්නේ ක්‍රෑෂ් ටෙස්ට් කියලා කියන්නේ. ඒක ඉහළ මට්ටමක තියනවා කියලා ඒගොල්ලන් සනාථ කරලා තියෙනවා. බොහෝ දෙනා හිතන්නේ මේ ක්‍රම්පල් සෝන් එක හානි වීම කියන්නේ වාහනේ දුර්වලතාවයක්. මොකක් හරි හැප්පුණාන් පස්සේ ඒ කියන්නේ ක්‍රම්පල් සෝන් එක හානි වුණාන් පස්සේ වාහනේ දුර්වලතාවයක් කියලා. නමුත් ඒක ඇත්තටම ගත්තොත් වාහනේ ආරක්ෂිත ව්‍යුහයේ කොටසක් විතරයි ක්‍රම්පල් සෝන් එක කියන්නේ. BYD වාහනවල ලාභදායී මිලට ගොඩක් රටවල අනික් වාහනත් එක්ක කම්පෙයාර් කරලා බලපුවම මේ ඉතින් මිල තත්ත්වය බොහොම අඩුවෙන් තමයි තියෙන්නේ. ඉතින් ඒ ලාභදායී මිලට වාහන දෙන්නේ කොහොමද කියලා සහ ආරක්ෂිත තත්ත්වය ගැන සැකයකුත් මතු කරලා තියෙනවා. ගොඩක් මිනිස්සු කතා බහට ලක් වෙනවා. ඉතින් මේ BYD වාහනවල ආරක්ෂිත තාක්ෂණය ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුකූලවද හදලා තියෙන්නේ. ගොඩක් කෙව්වා ඉතින් එහෙම තමයි. නමුත් මේවා ඇත්තටම මේ ආරක්ෂිත මේ ප්‍රමිතියින් ඒ කියන්නේ දවසෙන් දවස ඒගොල්ලන්ගේ ඇක්සිඩන්ට්ස් වෙන ඒවා ඒ දත්ත මත පදනම් කරගෙන තමයි මේකේ වාහනවල ඉදිරි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්ත මොනවද අඩුපාඩු ඒවා හදාගෙන ඒගොල්ලන් ඉස්සරහට යනවා. ඉතින් මේ BYD වාහනවල ක්‍රම්පල් සෝන් එක හානි වුණාන් පස්සේ ආරක්ෂිත ව්‍යුහයේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් බවට තේරුම් ගන්න එක වැදගත්. ක්‍රම්පල් සෝන් එක ගැටුමකදී ශක්තිය අවශෝෂණය කරගන්න එක. ඒ කියන්නේ සේෆ්ටි සෝන් එක ආරක්ෂා කිරීමට උපකාර වෙනවා. BYD වාහනවල ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තටම. ඒවල ආරක්ෂිත තත්ත්වයන් ඒ කියන්නේ එහෙම නැතුව පිටරටවල වලට වාහන එහෙම එකපාරට බෙදා හරින්න බෑ. හැබැයි අපි දන්න විදිහට ගොඩක් එක රටවල් වල දැන් ඉන්දියාවේ වගේ මහ පරිමාණයෙන් වාහන හදනවා. නමුත් ගොඩක් වාහන ලංකාව වෙන රටවල් වලට යනවා. ඒ නමුත් ඒ වල රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්ත කරන එක අඩුයි. වාහන මොකද දැන් ටොයෝටා වාහනයකුයි වෙන මොකක් හරි මාදිලි වාහනයකුයි කම්පෙයාර් කරලා බලපුවම අර කල්පැවැත්ම වාහනේ කියන්නේ කැඩෙන්නේ නැතුව කොහොමද ධාවනය කරගන්න ඒ ගොඩක් ඒ පැත්ත ඇත්තටම මේ අලුතෙන් හදන ඒ වගේ වාහන වල ඒක රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පැත්ත ඒගොල්ලන් එහෙම අඩු කළා තමයි ගොඩක් වාහන මාකට් එකට ඒගොල්ලන් දානවා. ඔය වගේ සෝන් සර්ටිෆිකේට්ස් ටික අරගෙන ඉතින් එහෙම දානවා. ඉතින් මේකේ BYD වාහන වල ආරක්ෂිත තත්ත්වය ගැන ඔයගොල්ලන්ට මොන හරි වැඩිපුර අවධානයක් යොමු කරන්න හරි වැඩි තොරතුරු විස්තර අවශ්‍ය නම් BYD ගේ නිල වෙබ් අඩවිය https www.byd.com හරි Euro NCAP වාර්තාවලට ගිහිල්ලා සමීක්ෂණයක් කරලා වාර්තාවක් පරීක්ෂා කරලා බලන්න කියන්න පුළුවන්. ඉතින් මේ ගැන කියන්න තියෙන්නේ ඉතින් මේ වාහන පැද්දට කමන්නේ. නමුත් මේවල තියෙන අර වේග සීමාවලදී ඒ අදාළ හරි විදිහට ධාවනය කරලා අනතුරු අවම කරගන්න කියලා අපි ඉල්ලනවා.
බොහොම ස්තුතියි.